හැමදාම උදේට ඉතින් මේ කට්ට කන්න බෑ බලන්න ඉතින්. මේ මැහිලා. දැන් ඉතින් මම මේ ඔක්කොම සුද්ධ කරන්න ඕන. සුද්ධ කළා තමයි වාහනේ බලන්න ඉතින්. ඉතින් මේ මාස් කරනවා. මේවත් එක්ක පොලිසිය පාරේ ගිය පොලිසියෙන් දඩයල්ලි. එන්න අනිවාර්යයෙන්ම මාස් කරලා තියෙන්න ඕන. මේ බලන්න. ඉතින් මම මගේ වාහනේ කීම ටික අස් කරනවා. නැත්තම් පොලිසියෙන් මට දඩයල්ලි එනවා. අම්මෝ lamai di වාහනේ කළා නැත්නම් පොලිසියෙන් දාඩියක් ගන්න වෙනවා. මේවත් එක පාර යන්න බෑ. මේවත් එක පාර ගියොත් පොලිසියෙන් ලියනවා. හරිද ළමයි? එහෙනම් ඒ වාහනේ අපි අස් කරගන්න ඕන. ඒක අනිවාර්යෙන් කරන්න ඕන. හරිද? ඉතින් මම හොඳ මගේ වාහනේ ටික මම අස් කරනවා. තාම මේ අපිට පින්තරක පටන් ගත්ත විතරයි. ඉම වැටෙන්න අරන් දවස් 3යි. බලන්න ඉස්සරහට තවත් වැඩි. ඉතින් අස් කරගත්තා. නැහැ. මම මගේ වාහනේ පිසිදු කරගත්තා. ඔක්කොම නෙමෙයි බාගෙට. ඔක්කොම පිසිදු කරන්න ගියොත් මට වැඩට යන්න වෙලා නැති වෙනවා. ඒ හින්දා මම බාගෙට පිසිදු කරනවා. පිටිපස්ස මේ වීදුරු අනිවාර්යෙන් පිරිසිදු වෙලා තියෙනවා. නැත්නම් පොලිසියෙන් අනිවාර්යෙන් දඩයල් ලියනවා. හරිද? සාපස්සේ පේන්න ඕන. වීදුරු මාත් එන්න මගේ අද්දටත් ගල් වෙලා එක් කරන් දෙන්නේ. ඉන්න ටිකක් ඉඳන් බෑ. දරගන්න බෑනේ. ඔය ඇති මෙන්න බලන්න. බලාතම හිමින් වෙහිලා තාම පටන් ගත්ත විතරයි. ඉමට ඉස්සරහට තවත් වැටෙනවා. මගේ අතින් සීට් එකකට පොඩ්ඩක් වැටුණා ඉතින් කරන්න දෙයක් නැහැ. මොනවා කරන්න? සීට් එකයි